ඔබව දරුණු ලෙස විවේචනය කරමින් ඔබට සහ ඔබගේ පවුලටම දරුණු ලෙස පහර එල්ල කරන නීතිමය තත්ත්වයටම නැත්තම් නීතිමය පිළිසරණක් සඳහා යන තත්ත්වයටම ඒක එන්න වුණා. තමන් දන්නේ නැත්නම් එක්ක නොකිය ඉන්න ඕනේ. දැන් සමහර මම දැක්ක ඔය කියන YouTube නාලිකා කිහිපයක් තිබ්බා. ඒකේ ඔය මගේ වීසා එක ගැන පවා කතා කරලා තිබ්බා. ඒ විරුද්ධ නිසා තමයි මම මේකට නීතිමය ක්‍රියාමාර්ගයකට යනවා කියන තැනට පුද්ගලයෙක් හරි සිද්ධියක් හරි සම්බන්ධ කළ මිනිසුන්ට බොරු 1000ක් කියන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තයි තියෙන්නේ එරංග. ඇත්ත ඒකයි. ඔබ වැරදි දකින්නේ මේ වර්තමාන ආණ්ඩුවේ. දැන් නැති මේ මොහොතේ නැති දේශපාලන කණ්ඩායමක් විවේචනය කරන එක තේරුමක් නැහැ. හරියට මට අඩුපාඩුවක් කියලා හිතෙන දෙයක් වෙන කෙනෙක්ට අඩුපාඩුවක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ කැමැත්ත. එතන කඩේයමක් කියන එකනේ. දැන් ඔබ කියන දෙයට එහෙම කඩේයමක් නැහැ. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු කොහොමද නිර්ණායකය හදාගන්නේ. එලිපිට කතා කරොත් ඔය කියන්නේ රාජපක්ෂවරුන්ට කඩේ යනවා කියලා කතාව. මම දේශපාලකයෙක්ගෙන් ලබාගත්තේ එක උදව්වක් හරි පුළුවන් නම් පෙන්නන්න. එකක් මහින්ද රාජපක්ෂ මහත්මයා මගේ විවාහයට අත්සන් කරපු ඡායාරූපය. අනිත් එක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මගේ දියණියගේ උපන්දිනයට ඇවිල්ලා මට දරුවට දීපු තෑග්ගක් තමයි නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට ගිහිල්ලා ගත්ත ඡායාරූපය. සමාජය තුළේ යම් කිසි අර මිනිස්සු අතර කතා බහ වෙච්ච චරිතයක් වෙලා හිටියා මම මේ මොහොතේ. මමත් ඉතින් බොහොම තරුණ කාලේ. අර දැක්කම hina යනවා. හැම කමෙන්ට් එකකම නායක නැති කමෙන්ට් එකක් නැහැ ඔයගේ පෝස්ට් එකක. තියෙනවා. මාව විතරයි මේගොල්ලන්ට මතක් වෙලා තියෙන්නේ. දැන් චතුරව සම්බන්ධ කරලා දාන්නෙත් නෑනේ. මේ අංග ඔයා ෂෝට් එකක් ඇදලා පාරේ ඇවිද්දා කියලා නිවුස් එකක් නෙමෙයි. හැබැයි ජනාධිපතිවරයා ෂෝට් එකක් ඇඳගෙන ජොගින් කරනකොට නිවුස් එකක් නේ. ආයිබෝන්. ඔන්න ඉතින් OC Vibes YouTube channel එක අද ඇවිල්ලා තිනවා ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම මුළු ලංකාවෙම විතරක් නෙමෙයි මුළු ලෝකෙම මාතෘකාවක් වෙලා තියෙන. ඇය දිල්කා සමන්මලි. ආයිබෝන් දිල්කා. ආයිබෝන්. ඉතින් කාලෙක නිහඬියාවකුත් එක්ක පාරට නිකන් අමුතුම ආందోලනාත්මක දේවල් ගොඩක් එක්ක ඔබ නිකන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දවස්වල මුළු ලෝකෙම කතා බහට ලක් වෙන්න ගත්තා. වැඩිපුර කතා වෙන. වැඩිපුර කියන්නේ හැමදාම වගේ. ඒක ඇත්ත. මොකද ඒක මාත් කල්පනා කරනවා මේ මොකද මේක පාරටම මේ දැන් මම කාලයක් තිස්සේ සමාජ මාධ්‍යවල එහෙම කිසිම පෝස්ට් එකක් කිසිම දෙයක් ෂෙයා කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් මම මාධ්‍යයෙන් සමුවර ගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙක් විදිහට සෝෂල් මීඩියා වල මම මගේ අදහස් ලියන්න ගත්තම මේ අර ඔයා කිව්වා වගේ ලොකු කලබගෑනියක් ආందోලනාත්මක වෙන්න ගත්තා. මමත් ඉතින් කල්පනා කරා ඇත්තටම මේ ඇයි මෙහෙම මොකටද මෙහෙම මෙච්චර කලබල වෙන්නේ කියලා. ඇත්තට මේ රංගේ දැන් ඔයා කිව්වා වගේ අවුරුදු 18ක් මම මේ මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීනව වැඩ කරා. ඒ අවුරුදු 18ම මම සෝෂල් මීඩියා වල ඇක්ටිව් කෙනෙක් නෙමෙයි. මොකද ඒක මට කවුරුත් මේ මම වැඩ කරපු ආයතනයෙන් එහෙම වාරණයක් දාලා තිබුණ නැහැ. නමුත් මම මට වාරණයක් යොදාගෙන තිබුණා කිසිම පෞද්ගලික මත අදහස් එක්ක විශේෂයෙන් දේශපාලනය සම්බන්ධව එහෙම කිසිම දෙයක් මම සෝෂල් මීඩියා ඇතුලේ කතා කරන්නේ නැහැ කියලා. ඒක මට දාගෙන තිබිච්ච වාරණයක්. ඉතින් ඒක නිසා තමයි මම මේ කලින් ඔය මීට පෙර ඔයගොල්ලන් කියනවා වගේ වැඩි සෝෂල් මීඩියා ඇතුලේ මාව දකින්නේ නැත්තේ. මම ඇත්තටම මෙහෙම කතා බහක හිටියේ නැහැ. හැබැයි මම සම්පූර්ණයෙන්ම මගේ මාධ්‍ය ආයතනේ මම සමුව අරගෙන ඒකට රිසයින් සමහරව හිතනවා තාම මම දෙරණ ආයතනේ වැඩ කියලා. එහෙම හිතන අයත් ඉන්නවා. නමුත් ඇත්තටම මම ආයතනයෙන් අස් වෙලා ලංකාවෙනුත් ආවට පස්සේ 2024 මුල ලංකාවෙනුත් ආවට පස්සේ මම සාමාන්‍ය පුද්ගලෙක්. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මම මගේ මත අදහස් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ මට නිදහස් තැනක් නේක මගේ සමාජ මාධ්‍ය මගේ ගිණුම. ඒක හරහා මම Facebook එක හරහා මට පේන දේවල් මම දකින දේවල් මම කියනවා. ඉතින් ඒ කියන එක තමයි දැන් මේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන. ඉතින් සමහරව අහනවා ඉස්සර කතා කරේ නෑ දැන් කතා කරන්නේ ඇයි? එහෙම කියලා ඉතින් දැන් කතා කරන්න හේතුව එක තමයි මම කලින් අවුරුදු 18ක් කාලය තුල මම කිසිදු මත අදහස් දැක්වීමක් කරලා නැහැ. දැන් මම නිදහස් කෙනෙක්. මම ඉතින් දැන් මට හිතෙන දේවල් මම දකින දේවල් මම දැන් කියනවා. ඉතින් මම දන්නේ ඇයි කියලා ඒකට මේ තරම් මේ කලබලයක් ඇති කරගත යුතු නැහැ. ඉතින් මම සාමාන්‍ය කෙනෙක් මාධ්‍ය ලෝකයේ ඇතුළේ මාධ්‍ය ආයතනයක් ඇතුළේ හෝ
මාධ්‍යවේදිනියක් විදිහට මම කටයුතු කරන්නේ නැහැනේ වෘත්තීමය විදිහට. ඉතින් සාමාන්‍ය පුද්ගලෙක් විදිහට තමයි මම මේ අදහස් කියන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කර ගැනීම මමත් හිතනවා මේ මෙච්චර මේක කලබල කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි මේ අරවා කිව්වා වගේ මේ මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුලේ මාව දකින්නත් ඉස්සර මාව එහෙම නොදකින්නත් හේතුව. ඉතින් ඉස්සරහටත් මම මගේ අදහස් මම ලියනවා. මොකද මම නිදහස් මිනිස්සෙක්. ඔයාට ඔයාගේ අදහසක් දරන්න නිදහස තියෙනවා, අයිතිය තියෙනවා වගේම මම විශ්වාස කරනවා ඒ අයිතිය මටත් තිබිය යුතුයි කියලා. ඒක දේශපාලනික වෙන්න පුළුවන්, වෙනත් විෂයක් වෙන්න පුළුවන්. තමන් කතා කරන්නේ තමන්ට දැනෙන විෂයන් ගැනනේ. තමන්ට නොදැනෙන විෂයන් කතා කරන්නේ නැහැ. ඉතින් තමන්ට දැනෙන මම අවුරුදු ගාණක් අවුරුදු 12ක් තිස්සේ 360 දේශපාලන සංවාදය මෙහෙයවපු කෙනා විදිහට මට දේශපාලනය නැත්නම් මම වැඩ කරේ ප්‍රවෘත්ති සහකාලීන සිදුවීම් අංශයක. එතකොට ඒ පසුබිම තමයි මට තියෙන්නේ. ඉතින් දේශපාලන කාලීන සිදුවීම් දේවල් වලට තමයි මම වඩා සංවේදී. ඒතකොට මම කතා කරන්නේ මේ දේවල් ගැන. ඉතින් ඒක නිසා මම මගේ පුද්ගලික අදහස කියනවා. ඒකට කවුරුත් හිත රිද්ද ගන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ පුද්ගලික මතය. දිල්කා මට තේරෙන විදිහට සහ මම දැකපු විදිහට නැත්නම් සමාජ මාධ්‍ය හරහා මම දැකපු විදිහට ඔබට තියෙන ලොකුම චෝදනාව තමයි ඔබ එක් දේශපාලන පක්ෂයකට කඩේ යනවා කියන එක. එරංග ඕක මෙහෙමයි. දැන් මං කියවනේ මම අවුරුදු ගාණක් කිසිම දේශපාලනයක් විවේචනය කරේවත් අදහස් දැක්වේවත් පක්ෂව හෝ විපක්ෂව කිසිදු අදහසක් ප්‍රකාශ කරේ නැහැ. මම අයින් වුණාට පස්සේ තමයි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණාට පස්සේ ලංකාවෙනුත් ආවට පස්සේ තමයි මම මගේ මත අදහස් කියන්න පටන් ගත්තේ. එතකොට මම මගේ මත අදහස් කියන්න පටන් ගන්නකොට ලංකාවේ තියෙන ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව. ඒතර ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මාලිමා ආණ්ඩුව තමයි පවතින ආණ්ඩුව. සාමාන්‍යයෙන් අපි දැන් නැති මේ මොහොතේ නැති දේශපාලන කණ්ඩායමක් විවේචනය කරන එක තේරුමක් නැහැ මම හිතන විදිහට. මොකද අපි විවේචනය කරන්න ඕනේ මේ මොහොතේ කවුද රට පාලනය කරන්නේ. ඒ අය අතින් තමයි වැරදි වෙන්න පුළුවන්. වැරදි වෙන්නේ ඒ දැන් පාලනය කරන අය අතින්. එතකොට ඒ අපි දකින දේවල් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක සමහර විට මට අඩුපාඩුවක් කියලා හිතෙන දෙයක් වෙන කෙනෙක්ට අඩුපාඩුවක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ කැමැත්ත සහ එක්කෙනා හිතන විදිහ. නමුත් මම හිතන විදිහට මට පේන විදිහට මොකක් හරි දෙයක් අඩුවක් පාඩුවක් විදිහට දැක්කොත් ඒක විවේචනය කළ යුතුයි නම් ඒක විවේචනය කරන එකේ වැරද්දක් මම දකින්නේ නැහැ. මොකද ඒ විවේචනයන් තුලින් තමයි මම විශ්වාස කරන්නේ පවතින ආණ්ඩුවක් Tamanට එල්ල වෙන විවේචන දිහා තමයි බලන්න ඕනේ. එතකොට තමයි දැන් කලින් ආණ්ඩුවලට තිබිච්ච ප්‍රශ්නයක් නේ ඒගොල්ලෝ කිසි දෙයකට අහුම්කම් දුන්නේ නැහැ. Tamanට හිතුමනාපෙට Taman වැඩ කරගෙන ගියා. ඒ නිසා තමයි මේ ආණ්ඩු පෙරළන තැනට ජනතාව කටයුතු කළේ කියන චෝදනාව තියෙනවානේ. එතකොට එහෙමනම් දැන් මේ ආණ්ඩුව මං හිතනවා විවේචන දිහා බැලිය යුතුයි. විවේචන දිහා සාධනීයව ඒව දකින්න ඕනේ. සාධනීය සංවාදවලට යන්න ඕනේ. ඉතින් මම මේ මොහොතේ දැන් අර ඔයා කිව්වා වගේ සමහරුන්ට පේනවා මේ වර්තමාන ආණ්ඩුව විවේචනය කරනවා. එතකොට කලින් අයව විවේචනය කරන්නේ නැද්ද? එක් පක්ෂයකට කඩේ යනවා. එක් පක්ෂයකට කඩේ යනවාද? එහෙම කියලා. එතකොට ඒ ප්‍රශ්නේ අහන්නේ අර කලින් මගේව දැක්කේ නැහැනේ. කලින් මම විවේචනය කරපු දෙයක් මුකුත් දැක්කේ නැහැ. ඉතින් මම හිතන විදිහට මේ මොහොතේ මා විවේචනය කළ යුත්තේ මේ මොහොතේ තියෙන ආණ්ඩුව. කලින් හිටපු කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක ලංකාවේ මම පොඩ බාධා කරනවා. ඉතින් ලංකාවේ පුරවැසියෙක් විදිහට නැත්නම් ඡන්දේ හිමි කෙනෙක් විදිහට නැත්නම් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඔබගේ මේ වෘත්තීයමය ජීවිතෙන් අයින් වුණාට පස්සේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඔබට ඕනම පක්ෂයක් ගැන විවේචනය කිරීම පවතින හෝ නැත්නම් කලින් පක්ෂයක් හෝ පක්ෂග්‍රාහී නොවි විවේචනය කිරීමට ඔබට අයිතිය තියෙනවා. ඉතින් දැන් ඔබ කියන දෙයට එහෙම කඩේ යෑමක් නැහැ. කඩේ යෑමක් කියන එක මට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු කොහොමද නිර්ණායකය හදාගන්නේ කියලා. කියන්නේ මොන හේතුවක් මතද කඩේ යනවා කියලා කියන්නේ කියලා. මොකද මම මාධ්‍ය ආයතනයක වැඩ කරන කාලේ ගත්තම මේ අවුරුදු 18 ගත්තම ඒකේ වැඩිම කාලයක් පාලනය කරේ රාජපක්ෂ ආණ්ඩුව. රාජපක්ෂවරු තමයි පාලනය කරේ. දැන් ඔය කතාව අපි විවෘතව කතා කරොත් එලිපිට කතා කරොත් ඔය කියන්නේ රාජපක්ෂවරුන්ට කඩේ යනවා කියලා කතාවක්නේ. ඉතින් නමුත් මම කිසිදු රාජපක්ෂවරයෙක්ට ඡන්දෙ දෙන්න කියලා කිසිම තැනක කියලා නැහැ. මගේ පෞද්ගලික ප්ලැට්ෆෝම් එකකවත් මම කිසිම තැනක පෙනී ඉඳලා නැහැ ඒගොල්ලෝ වෙනුවෙන්. ඒගොල්ලන්ගේ වේදිකාවකට නැගලා නැහැ. ඒගොල්ලෝ පත් වුණාට පස්සේ ඒගොල්ලන්ගෙන් කිසිදු වරදාන වරප්‍රසාද කිසිවක් අරගෙන නැහැ. තනතුරු දැන් සමහර අය ඉන්නවා තනතුරු ලබා ගත්ත. සමහරු වරප්‍රසාද ලබා ගත්ත ඉන්නවා.
උදව් ලබා ගත්තා ඉන්න දේශපාලකයෙක්ගෙන්. ඒතර මට කවුරු හරි කෙනෙක් දන්නවනම් කවුරුම හරි කෙනෙක් මම චැලෙන්ජ් කරනවා මම දේශපාලකයෙක්ගෙන් ලබා ගත්තේ එක උදව්වක් හරි පුළුවන් නම් පෙන්වන්න කියලා. එතකොට ඒක සාධාරණ නැහැ එහෙම ඒ කඩේ යනවා කියලා කියන එක. අනිත් එක තමයි ඒ ලස්සන වැඩේ එහෙම කියන මිනිස්සු ඉන්නවානේ. ප්‍රසිද්ධ එහෙම කියන ප්‍රසිද්ධ අපි දන්න කියන පුද්ගලයෝ. ඒ අය සමහර වෙලාවට ඒ වේදිකාවල් වල නැගලා ඒ දේශපාලන කඳවුර දිනවන්න ප්‍රසිද්ධිය කටයුතු කරපු අයම තමයි මට පෙරලා මගෙන් අහන්නේ මම කඩේ යනවා නේද කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක කොච්චර දුරට සාධාරණද කියලා. මම ඔයාලට මේ උදාහරණයකට කියන්නම් ඔය කඩේ යනවා කියන කාරණාව පෙන්වන්න ඡායාරූප 3ක් තමයි යොදාගන්නේ. ඔයා දැකලා ඇති ඡායාරූප තන එකක් මහින්ද රාජපක්ෂ මහත්මයා මගේ විවාහයට අත්සන් කරපු ඡායාරූපය. අනිත් එක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මගේ දියණියගේ උපන්දිනයට ඇවිල්ලා මට දරුවට දීපු තෑග් අර සිලිමල්ලක් ඔයගොල්ලෝ දකින්න ඇති මේ කඩේ යන ගමන් කියලා Facebook වලම ෂෙයා වෙන්නේ. ඒ මගේ දරුවගේ උපන්දිනයට පළවෙනි උපන්දිනයට ඇවිල්ලා තෑග්ගක් දීපු එකේ ඡායාරූපය සහ තව එකක් තමයි නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට ගිහිල්ලා ගත්ත ඡායාරූපය. ඔය ඡායාරූප 3 තමයි සියලුම තැන්වල සෝෂල් මීඩියා වල කමෙන්ට් වල හැමතැනම ගහන්නේ මේ කඩේ යනවා කියන ඡායාරූප. ඒ ඡායාරූප ඇතුලේ ඔබ රාජපක්ෂවරුන්ට කඩේ යනවා කියන එකට සාක්ෂියක් විදිහට අරගෙන තමයි මේ වෙනකොට ඒක ෂෙයා කරන්නේ. එතකොට මං අහන්නේ දැන් මම අහන්නේ දැන් ඒකෙන් කොහොමද කඩේ යනවා කියලා තීරණය කරන්නේ. මොකද මම විවාහ වෙන අවස්ථාවේ ඇත්තටම මගේ විවාහය අත්සන් කරන්න නියමිතව හිටියේ කරු ජයසූරිය මහත්මයා. එතුමත් එක්ක මට පෞද්ගලිකව සම්බන්ධකමක් තියෙනවා. මගේ පවුලත් එක්ක බොහොම ළඟ ගනුදෙනුවක් එතුමාගේ තියෙනවා. මම මගේ විවාහයේ ඉස්සෙල්ලම ගිහිලා නැකත් කියන්නේ කරු ජයසූරිය මහත්මයාට සහ එතුමාගේ බිරිඳට. ඒ අය දන්නවා මේ ඒගොල්ලොත් එක්ක කොච්චර ළඟ කිට්ටු සම්බන්ධතාවයක් මගේ පවුල ඇතුලේ තියෙනවද කියලා. ඉතින් එතුමා විවාහයට අත්සන් කරන්න ඉන්නකොට අනිත් පැත්තෙනුත් අපි තාත්තලා දෙමව්පියෝ යෝජනා කරනවා මහින්ද මහත්තයා ජනාධිපතිවරයා විදිහට එතුමා එනවා නම් අපි එතුමාට කතා කරමු ආරාධනා කරලා බලමු කියලා. එතුමා ආරාධනාව පිළිගන්නවා. පිළි අරගෙන මගේ මහත්තයාගේ පැත්තෙන් කරු ජයසූරිය මහත්මයාත් මගේ පැත්තෙන් මහින්ද මහත්මයාත් අත්සන් කරනවා. මං හිතුවා ඒක මට ගෞරවයක් කියලා. මොකද හැම කෙනෙක්ම ගෙම මගුලට ගිහිල්ලා ජනාධිපතිවරයා අත්සන් කරන්නේ නැහැනේ ඉරංග. එතකොට මාධ්‍යවේදියෙක් හෝ ජනප්‍රිය පුද්ගලයෙක් ඕනම කෙනෙක් ගිහිල්ලා ආරාධනා කළ පමණින් එතුමට එන්නත් බැහැනේ. එතුමා එහෙම එන්නෙත් නැහැනේ. ඉතින් ජනාධිපතිවරයෙක් මගේ ආරාධනාව බාර ගැනීම මට ගෞරවයක්. ඉතින් මං හිතන්නේ නැහැ ඒක කඩේ යෑමක් කියලා. ඔව් පක්ෂග්‍රාහී නොවි පුද්ගලයෙක් වශයෙන් ඔබ කැමති චරිතයකට ඔබට ආරාධනා කිරීමේ මේ අයිතියත් ඔබට තියෙනවා. ඔව් සහ මම ඒ වෙලාවේ මාධ්‍යවේදිනියක් විදිහට මට යම්කිසි සමාජය ඇතුලේ යම්කිසි අර මිනිස්සු අතර කතා බහ වෙච්ච චරිතයක් වෙලා හිටියා මම මේ මොහොතේදී. මමත් ඉතින් බොහොම තරුණ කාලේ මම ගිහිල්ලා ආරාධනා කරාම මගේ දෙමව්පියෝ ආරාධනා කරාම එතුමා ඒක පිළිගත්තා. එතුමා ඒකට ආවා. ඉතාම ගෞරවණීයයි මට ඒක. මං හිතනවා කවුරුණත් කැමති තමන්ගේ විවාහයට ඇවිල්ලා මේ ජනාධිපතිවරයා අත්සන් කරන්න එනවා නම් මං හිතන්නේ කවුරුත් අකමැති වෙනවා කියලා. හැමෝටම පුළුවන් නම් කරයි. ඉතින් ඒක නිසා ඒක එක සිද්ධියක්. අනිත් එක තමයි මගේ දරුවගේ උපන්දිනයට. මොකද මගේ දරුවා මගේ පරම්පරාවේ පළවෙනි දරුවා. මගේ අම්මගේ පරම්පරාවේ පළවෙනි අම්මා. එතකොට ඊළඟ පරම්පරාවේ පළවෙනියා තමයි මගේ දුව. ඉතින් මගේ අම්මට තාත්තට ලොකු උමනාවක් තිබුණා තමන්ගේ පළවෙනි මිනිපිරි පළවෙනි උපන්දිනයට ලොකු උපන්දින සාදයක් පවත්වන්නේ. උපන්දින සාද කියනවා මගේ එජෙන්ඩා එක ඇතුලේ නැහැ. ඒ කියන්නේ මම ඒවට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මගේ අම්මට උමනාව තිබුණා. මොකද ඇයට මං වෙනුවෙන් එහෙම උපන්දින සාද පවත්වන්න පුළුවන්කම මගේ අම්මට තිබ්බේ නැහැ. මම පුංචි කාලේ. ඉතින් යාට ඕනුණා මට කරන්න බැරි වෙච්ච දේ මිනිපිරියට හරි කරන්න ඕනේ කියලා. එයා ලොකුවට ඒ උපන්දින සාදේ සූදානම් කරා. මම ඇත්තටම කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. මට තිබ්බේ ගිහිල්ලා පෙනී ඉන්න විතරයි. ඉතින් ඒ අය තමයි ආරාධිතයන්ට කතා කරලා තිබුණේ කාටද ආරාධනා කරන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ මගේ තාත්තා UNP එකට සම්බන්ධයි. එයාගේ පක්ෂයේ UNP එක එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයින් ඒ වගේ අය කීප දෙනෙක් සම්බන්ධ වුණා. ඉතින් ඒගොල්ලෝ තමයි ගෝඨාභය මහත්තයාට එතකොට ඔහු ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරිය සභාපති විදියට කටයුතු කරේ. ඉතින් එතුමාට ආරාධනා කළා තිබුණා. එතුමා ඒ ආරාධනාව පිළි අරන් තිබුණා. මම දන්නෙත් නැහැ එතුමා එනකම්ම මම දැනන් හිටියේ නැහැ. කොහොම වුණත් ඒකත් මට ගෞරවයක්. මගේ දරුවගේ උපන්දිනේට එහෙම කෙනෙක් ආපු එක ගැන මට ඒක ගෞරවයක්. මම ඒක ගැන සතුටු වෙනවා.
එතුමා විතරක් නෙමෙයි කරු ජයසූරිය මහත්මයා මං කිව්වා වගේ හැමදාම අපේ පවුලේ දේවල් වලට සම්බන්ධ වෙනවා. එතුමත් ආවා. තවත් දේශපාලකයෝ ආවා. බන්දුලු ගුණවර්ධන මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ තවත් දේශපාලන චරිතය ඇත් ඇවිල්ලා හිටියා. හැබැයි ඒ කාගේවත් පින්තූර පාවිච්චි වුණේ නැහැ. පින්තූර සමාජ මාධ්‍යවල පාවිච්චි කරේ මේක විතරයි. එතකොට මම දන්නේ නැහැ මොකක්ද ඒකෙන් කඩ යනවා කියලා අදහස් කරන්න කියලා. අනිත් ඡායාරූපය තමයි නාමල් රාජපක්ෂගේ විවාහයට ගියපු ඡායාරූපය. ඒ විවාහ උත්සවය මම හිතන්නේ 10 ගානක් සම්බන්ධ වෙච්ච විවාහ උත්සවයක්. ඒ විවාහ උත්සවයට මගේ ආයතනයේ මම වගේම තව මාධ්‍යවේදීන් ගොඩක් සහභාගී වුණා. නාමල් රාජපක්ෂගේ පළවෙනි මීඩියා ඉන්ටර්විව් එක කරන්නේ මම. එතකොට ඔහුට මං ගැන මතක තිබුණා. ඔහු මට ආරාධනා කරා. මං ඒ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන ඔහුට කරන ගෞරවයක් විදිහට ඕනම මිනිස්සෙක් තමන්ගේ විවාහයට ආරාධනා කරාම නොගිහින් ඉන්න එක නෙමෙයි අපේ යුතුයකම. විවාහයට ගියා. මම සහ මගේ ආයතනයේ තව බොහෝ දෙනෙක් මාධ්‍යවේදීන් ගොඩක් අය සම්බන්ධ වුණා. අපි කණ්ඩායම එකකට ගියේ. ගිහිල්ලා විවාහ උත්සවයට සහභාගී වෙලා එන්න ලෑස්තිනකොට විශාල සෙනගක් ලොකු සෙනගක්. ඇත්තටම අපිට ඒ කියන්නේ මේ අපිවත් අපේ යාළුවවත් කතා බහ කරන්නවත් වෙලාවක් නෑ එච්චරට සෙනග. මේ ඊට පස්සේ අපි එන්න සූදානම් වෙනකොට අපි කිව්වා මේ ෆොටෝස් ගන්න එහෙම කරන්න බෑ. අපිට අග්ගලා අපේ සෙල්ෆි එකක් අරන් යන්න කියලා අපි කණ්ඩායමේ හිටපු එක්කෙනෙක් ජෝඩුවත් එක්ක සෙල්ෆි ඡායාරූපයක් ගත්තා. ඒ සෙල්ෆි ඡායාරූපය ගන්නකොට ඒ විවාහ උත්සවයටම ආපු ඒ විවාහ උත්සවයේම එදා කාලය ගත කරපු කවුරු හෝ කෙනෙක් වෙනම ඉඳගෙන ඡායාරූපයක් එයාගේ ෆෝන් එකෙන් හරි මොහොකින් හරි අරගෙන ඒක පබ්ලිෂ් කරා. ඒ ඡායාරූපය තමයි සංසරණය වෙන අනිත් ඡායාරූපය. ඉතින් මට තේරෙන්නේ මේ වගේ ඡායාරූප වලින් කොහොමද රංග කඩ යනවා කියලා තීරණය කරන්නේ මට තේරෙන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ හැමතැනම මම දකිනවා කමෙන්ට් වලට දානවා මෙන්න කඩේ ගියා කියලා ඔය ඡායාරූප තුන. දැන් ඔය ඡායාරූප තුනට අමතරව කොහේ හරි එකක් තියෙනවා නම් ඒකත් මම චැලෙන්ජ් කරනවා පෙන්වන්න කියලා. මොකද ඔය සාමාන්‍ය සිදුවීම් තුනක් ප්‍රොෆෙෂනලි වෙච්ච මේ කියන්නේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපේ එදිනෙදා ජීවිතය ඇතුලේ වෙච්ච සිද්ධි තුනක් තියෙන ඡායාරූප තුනක්. ඔය තුන තමයි ඔය කඩේ යනවා කියලා කියන්නේ. ඔබගේ ඡායාරූප වැඩි හරියක් මේ සමාජ මාධ්‍ය ඔස්සේ යන්නේ මේ AI වලින් එඩිට් කරපුවා. AI වලින් එඩිට් කරපුවා. අති විශාල ප්‍රමාණයක්. ඒ මම සමහර ඒවා නම් ඇත්තටම මමත් රස විඳිනවා. ඒ කියන්නේ මේ සමහර ඒවා දැක්කම hina යනවා. පෝස්ට් කමෙන්ට් දැක්කම මේ ඇත්තටම කමෙන්ට් එහෙම කියවන්න වෙලා කියවන්න බෑ. කමෙන්ට් තියෙනවනේ එරංග. ඉතින් සමහරු හිතනවා සමහරු අහනවා මේ කමෙන්ට් වල තියෙන ඒවා අහන්නේ නැද්ද බලන්නේ නැද්ද එහෙම කියලා. කමෙන්ට් කියවන්න ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි මම කමෙන්ට් බලනවා මගේ මිත්‍රයෝ නැත්නම් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කවුරු හරි කමෙන්ට් එකක් දැම්ම ඒක පොප් අප් වෙනවනේ අපිට නොටිෆිකේෂන් එකක් එනවනේ. ඒ වෙලාවට මම ගිහලා කමෙන්ට් එක බලනවා මොකද්ද දැම්මේ කියලා. එතකොට මට අර වටේ තියෙන කමෙන්ට්ස් උත් පේන වෙලාවල් තියෙනවා. ඒ කමෙන්ට්ස් වලට සමහරලාට ඉඳලා හිටලා මම ප්‍රතිචාර දක්වනවා. ඒ අරගෙන මම කමෙන්ට් බලන්න යන්නේ නැහැ. මොකද මම ඒ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන්නේ මගේ අදහස් කියන්න. මම මගේ අදහස කිව්වා මම මගේ වැඩක් බලාගත්තා. හැබැයි කමෙන්ට් කරන කට්ටිය අපරාධ කියන්න බෑ. ඒ අය බොහොම මහන්සිලා මගේ කමෙන්ට් එක ඔයා මොනවා හරි දානකම්ම බලාගෙන ඉන්නවා. ඔව් ඒගොල්ලෝ ඒ පෝස්ට් එක උස්සගෙන යනවා. ඒක වයිරල් කරනවා. ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. ඇත්තට මේගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ වැඩේට. නමුත් මගේ එක එහෙම නෙමෙයි. මම මගේ අදහස දැම්මා. මම මගේ වැඩක් කරගන්නවා. දැන් දිල්ක මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබ හැමෝම කියන්නේ ඔබ රාජපක්ෂලාට පක්ෂව කතා කරනවා කියලානේ. දැන් මේ වෙනකොට වර්තමාන ආණ්ඩුවට තමයි ඔබ මොනවා හෝ ඔබගේ අදහස්ව ප්‍රකාශ කරලා ඔබ වැරදි දකින්නේ මේ වර්තමාන ආණ්ඩුවේ. එතකොට අපි හිතමු දැන් මේ ආණ්ඩුව නෙවෙයි නම් ඉන්නේ. ඔබට පක්ෂග්‍රාහී ආණ්ඩුවක් නම් මේ වෙනකොට ඉන්නේ. ඔබ කැමති ආණ්ඩුවක් නම් ඉන්නේ. එතකොට ඔබ එතන ඉඳගෙනත් මේ විදිහටම අදහස් ප්‍රකාශ කරනවද? අනිවාර්යෙන් මේ රංග මොකද එහෙම මම අර කලිනුත් කිව්වනේ දැන් මේ වෙලාවේ තියෙන ආණ්ඩුව තමයි අපි විවේචනය කරන්න ඕනේ. රාජපක්ෂ ආණ්ඩුවද වෙනත් ආණ්ඩුවක්ද කියන එක අදාළ නැහැ. තියෙන ආණ්ඩුව විවේචනය කරන එක තමයි අපි අතින් වෙන්න ඕනේ. ඒගොල්ලෝගේ හොඳ නරක දකින්න එක. ඒගොල්ලන්ගේ හොඳ නරක දකින්න එක. මොකද නැති අය ගැන අපි කතා කරලා වැඩක් නැහැ. දැන් ඔයා කිව්වා වගේ දැන් ඔයා අහන්නේ රාජපක්ෂ ආණ්ඩුව තියෙන කාලේ මම මේ විදිහට මාධ්‍යයෙන් සමු අරන් හිටියා නම් මම මේ ආණ්ඩුවත් විවේචනය කරනවද කියලා අනිවාර්යෙන්ම ඔව්. අනිවාර්යෙන්ම මේ විවේචනය කරනවා. ඔබට තියෙනවද එහෙම මොන හරි උදාහරණ? ගොඩක් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම් ඔයාට. ඔය පොහොර සම්බන්ධව රාජපක්ෂ ආණ්ඩුව ගත්ත තීරණය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ කාබනික පොහොර වලට යන්න මුළු රටම මේ රසායනික පොහොර වලින් ඉවත් කරන්න ගත්ත තීරණය ගත්තම දැන් ඕක මගෙන් සමහරු මම දැකලා තියෙනවා කමෙන්ට් වලත් අහනවා ඉස්සර කාලේ මෙන්න මෙහෙම කරා එතකොට ඕගොල්ලෝ මොනවද කරේ එහෙම කියලා අහලා තියෙනවා මම දැකලාත් තියෙනවා. ඇත්තටම ඒක හරි තේරුමක් නැති තීරණයක්. මෝඩ තීරණයක් ඇත්තටම. හොඳ තීරණයක්. හැබැයි ඒක ගත්ත විදිහ
මන් දන්නේ මට ඒක පිළිගන්න බෑ. මොකද ඒක මට තේරෙන විදිහට ඒ වෙලාවේ ආණ්ඩුව කළ යුතුව තිබ්බේ අපි අනිවාර්යයෙන්ම රසායනික පොහොර වලින් අයින් වෙන්න ඕනේ. මොකද අපි රටක් විදිහට අපි කොහොම කට්ටිය කොච්චර දේවල් කිව්වත් රජ රට පැත්තේම නැත්තම් ඒ සමහර පළාත්වල රසායනික පොහොර භාවිතාව හින්දා ගොවි මහත්තුරු අති විශාල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒක කවුරු නෑ කියලා කිව්වත් අපිට ඒක බැහැර කරන්න බෑ. ඒක ලංකාවේ හැමතැනම නැහැ, එක්තරා පළාතකට තියෙන තත්ත්වයක් ඒක. එතකොට අපි රසායනික පොහොර භාවිතාවේදී අපිට තියෙන අපි ප්‍රමිතියක් නැතුව ඒ දේවල් කරන එක. රසායනික පොහොර භාවිතාවෙන් අපේ පරම්පරාවල් වලට පරම්පරාවටම විනාශයක් වෙන විදිහේ දේවල් සිද්ධ වෙනවා. ඒක අපි පිළිගත යුතුයි. ඒ හින්දා ආණ්ඩුවක් විදිහට ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රසායනික පොහොර තහනම් කරන්න ගත්ත තීරණය හොඳයි වුණාට වරදක් තියෙනවා. හේතුව අපි කාලයක් තිස්සේ මේ රසායනික පොහොර වලට පුරුදු වෙලා හිටියානේ. එතකොට මුළු රටේම කෘෂි කර්මාන්තය තිබ්බේ මේකත් එක්ක. එතකොට මුළු රටේම කෘෂි කර්මාන්තය එකපාරට රසායනික පොහොර නතර කළා දැම්මම මුළු ගොවියෝ සමස්ත ගොවියෝම අමාරුවේ වැටෙනවා. ඕක කරනවා නම් කරන්න තිබුණේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට පළාතක් හරි දිස්ත්‍රික්කයක් හරි තෝරගෙන ඒ දිස්ත්‍රික්කයට අවධානය යොමු කරලා ඒ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ රසායනික පොහොර අයින් කරලා එතකොට අර රටේ සමස්ත කෘෂිකර්මයේ වැටෙන්නේ නැහැනේ. රටේ සමස්ත කෘෂිකර්මයේ මේ විදිහට යන්න ඇරලා එක පළාතකට විතරක් ආණ්ඩුවට පුළුවන් සම්පූර්ණ ફોකස් එක යොදලා ඒ ප්‍රදේශය රසායනික පොහොර වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන්න. ඊට පස්සේ ගොවිතැන එතකොට ගොවියෝ අසාර්ථක වුණත් පළවෙනි එක සැරේ එක කන්නෙන් ඕක හොඳ වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ අසාර්ථක වෙයි. දෙවෙනි කාරණේ එතකොට ඒ එහෙම අසාර්ථක වුණත් රජයට පුළුවන් ඒ ගොවි ජනතාවට අවශ්‍ය කරන ආධාර දීලා සහන ආධාර දීලා ඒ ගොවි ජනතාව වැටෙන්නේ නැති වෙන්න බලා ගන්න. එහෙම කරලා ඒක සාර්ථක වුණාට පස්සේ ගොවිතැන සාමාන්‍ය තත්ත්වයට කාබනික පොහොර වලින් පටන් ගත්තට පස්සේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ තව පළාතකට හෝ තව දිස්ත්‍රික්කයකට යන්න තිබුණා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් රට වටේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරනවා වෙනුවට ආණ්ඩුව ගත්ත අදූරදර්ශී තීරණයක් තමයි එකපාරට රසායනික පොහොර නවත්තලා ඒ ගත්ත තීරණය. ඉතින් හොඳ දෙයක් වුණත් කරන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒවා මම මේ විදිහට අපි මේ මට්ටමින් විවේචනාත්මකව ප්‍රකාශ කරන්නේ නැහැ. අපි අර මාධ්‍ය ඇතුලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුලේ ඉන්නකොට අපි ප්‍රශ්න කරා. හැබැයි ප්‍රශ්න කරලා අපි ඇහුවා මේක හරිද වැරදිද කියලා. නමුත් මේ වර්තමාන ආණ්ඩුව විවේචනය කරනවා වගේ මම එදත් මාධ්‍ය ඇතුලේ හිටියේ නැත්තම් මීට වඩා තදින් ඒ ප්‍රශ්න විවේචනය කරන්න තිබ්බා. සහ මට මතක එක වතාවක් මේ ආණ්ඩුව ඇතුලේම ඔය තෙල් ඔය දැන් මේ සැරේ ගල් අඟුරු වලට වෙච්ච වගේ ඒ වගේ හා සමානම වැඩක් වුණා. තෙල් වලට වට මතක ඇති තෙල් බාල තෙල් නැව් වගේක් ගෙනල්ලා ඒවා ගහපු පෙට්‍රල් ගහපු වාහන වල එන්ජින් නතර වුණා. පාර නතර වුණා. ඒතර ඒ පාඩුව වෙච්ච වෙලාවේ ඒ අදාළ ඇමතිවරයව මම වැඩසටහනට ගෙනල්ලා ඔහුගෙන් අපි ලිපි ලේඛන පෙන්න පෙරුවා. දැන් ගල් අඟුරු ගැන ලිපි ලේඛන පෙන්න අහනවා වගේ අපි ඒ කාලෙත් ඒ තෙල් නැව් ගැන ලිපි ලේඛන පෙන්න ඇයි මේවා අනුමත කරේ කිය අහුවා. අහනකොට දැන් වගේම තමයි රංග. දැන් වගේම කිසි ලෙසකින් ඒවා පිළිගත්තේ නැහැ. කිසිම විදිහකට ඒවා පිළිගත්තේ නැහැ. ඇමතිවරුන්ට ඕන තරම් උත්තර තිබ්බා කියන්න. දැන් මේ සිද්ධියත් මම දකින්නේ එහෙම. ඕන තරම් උත්තර තියෙනවා කියන්න. එතකොට අවසානයේදී කොහොමද කොයිතරම් මේ තමන්ගේ උත්තර වෙනුවෙන් මේගොල්ලෝ පෙනී ඉන්නවද කියලා කියන්නේ. ඒ වෙලාවේ ඇමතිවරයාගෙන් මං අහනවා මේසෙ උඩ තියෙන වතුර කෝප්පේ පෙන්නලා 360 වැඩසටහනේදී ඔබතුමා මේ වතුර කෝප්පේ වහදාලා තියෙනවා කියලා කිව්වොත් මේක බීලා බලනවද? බීලා බලලද මේක හරියට තීරණය කරන්න කියලා. මේ මිනිස්සු කියනෝනේ ඔව් කියලා. එතකොට ඒ තරමට මේ දේශපාලනයේ මේ උත්තර දෙන එක. ඉතින් ඒ වගේම තමයි මොකක් හරි කියලා බේරෙනවා. ඒකම තමයි දැනුත් වෙන්නේ. දැන් ගල් අඟුරු වලට එවලත් බලයි එදා තෙල් නැව්ගෙන ආපු එකේ කිසිම වෙනසක් මම දකින්නේ දේශපාලකයෝ දෙන උත්තර දේශපාලකයන්ගේ ඒ සාධාරණීකරණය කරන විදි එක වගේමයි. ඉතින් කිසිම වෙනසක් මම දකින්නේ ඒකයි මම කියන්නේ. විවේචනය කරන්න ඕන නම් ඒ ඕන තැනක අපිට විවේචනය කරන්න පුළුවන්. මොකද අනිත් එක එරංග ඔය කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැත්තම් කිසි කෙනෙක් එක්ගෙන් අර මං කලින් කිව්වා වගේ ඇල්පෙරිති තුනක දෙයක් අරගෙන නැත්තම් ඇයි අපි බය වෙන්නේ මේගොල්ලන් විවේචනය කරන්න? දැන් මෙහෙම බය වෙන්න ඕනේ අර තමන්ගේ මොනවා හරි දෙයක් අනාවරණය වෙන්න තමන් ගත්ත දෙයක් මොනවා හරි තියෙනවා නම් එතකොට තමයි අපි බය වෙන්න ඕනේ. මම නම් බය නෑ මං කියන්න ඕන එක මම කියනවා. ඉතින් ඒක ඔබ කියන්න උත්සාහ කරන ඔබ පක්ෂග්‍රාහී නොවී මොන පක්ෂේ වර්තමාන රජයේ හෝ කලින් රජයේ හෝ කොහේ හිටියත් ඔබ වැරද්ද දුටු දැන ඒක විවේචනය කරනවා. නමුත් ඔබගේ රැකියාව ඇතුළේ ඉන්නකොට ඔබ යම්කිසි රාමුවකට කොටු වෙලා අනිවාර්යෙන්ම ඔව් ඒක මම ඒක කියන්නේ මම මේන්ටේන් කරා එරංග. මොකද මම පරිස්සම් වුණා මගේ පුද්ගලික මත අදහස් ඒ ප්ලැට්ෆෝම්ස්
platforms ඇතුලේ කතා නොකරන්න. එතකොට මම පරිස්සම් වුණා මම ආරාධනා කරලා කියන අපිනේ මම නෙමෙයි ඇත්තටම ආයතනය ආරාධනා කරන්නේ කවුරු හරි දේශපාලකයෙක්ට ඒ පුද්ගලයාට ගෞරව මම පිළිගන්නේ ඒක. මම නිවේදිකාව විදිහට ඉන්නවා නම් අනිත් සීට් එකේ මම වාඩි වෙනවා නම් මගේ ඉස්සරහා වාඩි වෙන ආරාධිතයාට යම් ගෞරවයක් තියාගෙන තමයි මම මේ වැඩසටහන කරන්න ඕනේ. එතකොට ඒ සීමාවන් ඇතුලේ තමයි මේ මම හැමදාම වැඩසටහන් කරේ. ආපු කෙනාව පහත් කරලා මම පොර වෙන්න එහෙම ක්‍රමයක් මට තිබ්බ නැහැ. මම ඒක පිළිගන්නෙත් නැහැ. මම හිතන්නේ අපි ආරාධනා කරලා අපේ ආයතනයට කෙනෙක්ව ගෙන්නුවා නම් ඒ කෙනාට අපි ගෞරවාන්විතව කතා බහ කරන්න ඕනේ. අපිට ඩොකියුමන්ට් තියෙනවා නම් අපිට පෙන්වන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්. පිළිගන්න නොගන්න එක ඒගොල්ලන්ගේ දෙයක්. ඒක බලන් ඉන්නකොට ජනතාව සමහරුන්ට ඒක තේරෙයි. පිළිගන්නයි පිළිගනි, නොපිළිගන්නයි නොපිළිගනි. එතනින් එහාට අපිට බෙල්ලෙන් අල්ලලා හොලවලා මේ ප්‍රශ්න වලට උත්තර ගන්න බෑ. ඉතින් ඒ අර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුලේ අපේ ගනුදෙනු ඒ මට්ටමින් නතර වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි එතනින් එහාට අපිට පෞද්ගලිකව මත අදහස් දරද්දී අපිට ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා සමහරට සාකැස්ටික් විදියට, උපහාසාත්මක විදියට අපිට දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒක මම දැන් පාවිච්චි කරන්නේ ඒක. ඉතින් ඒක මම දන්නේ ඇයි මේක මෙහෙම ප්‍රශ්නයක් වෙලා තින්නේ කියන එක මටත් ඇත්තටම තේරෙන්නේ නැහැ. ඉතින් දෙල්ක දැන් තම අහන්න ඕනම කාරණාවට එන්නේ මේ දවස්වල නැත්නම් මේ පසුගිය මාස කිහිපයේ නැත්නම් පසුගිය මාසය තුලදී ඔබ යම් කිසි YouTube නාලිකාවක් කරා ඔබව දරුණු ලෙස විවේචනය කරමින් ඔබට සහ ඔබගේ පවුලටම දරුණු ලෙස පහර එල්ල කරමින් දරුණු ලෙස විවේචනය කරමින් Facebook කරහා YouTube හරහා එතකොට සම්පූර්ණ නීතිමය තත්ත්වයටම නැත්නම් නීතිමය පිළිසරණක් සඳහා යන තත්ත්වයටම ඒක එන්න වුණා. ඒක හරිම මේ අශීලාචාර අශෝභන විදිහට ඒක සමහරු පාවිච්චි කරා, තාමත් පාවිච්චි කරනවා. ඉතින් අපි ඒ ගැනත් කතා කරමුකෝ. ඒක රංග ඇත්තටම ඒක විවේචනයක් නෙමෙයි. මම පිළිගන්න විදිහට ඒක අපහාසයක්. මොකද තනිකරම බොරු සමාජගත කරනවා කියන එක ඒක අපහාසයක්. Taman දන්නේ නැත්නම් එක්ක නොකිය ඉන්න ඕනේ. දැන් ඔය සමහර මම දැක්ක ඔය කියන YouTube නාලිකා කිහිපයක් තිබ්බා. ඒකේ ඔය මගේ වීසා එක ගැන පවා කතා කරලා තිබ්බනේ. ඉතින් ඒ වගේ බොරු තනිකර බොරු පට්ටපල් බොරු සමාජගත කරන එකට මම විරුද්ධයි. මොකද ඒ විරුද්ධ නිසා තමයි මම මේකට නීතිමය ක්‍රියාමාර්ගයකට යනවා කියන තැනට මොකද අපහාස කරනවා කියන එක කමෙන්ට් වලින් ඔය අනන්තවත් අපහාසාත්මක කමෙන්ට් දානවා. ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ එක මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමනේ. ඒක ඒව අපි ගණන් ගත යුතු නැහැ. දැන් ඔය කියන YouTube නාලිකාවේ ඔයිට කලිනුත් ඒ වගේ අපහාසාත්මක ප්‍රකාශ කරලා තිබුණා. පුද්ගලයෙක්ට විතර නෙමෙයි ගොඩක් අයට කරලා තියෙනවා. මටත් කරා. මම ඒව දැක්කා. ගණන් ගත්තේ නැහැ. නිකන් ඒක අපි ඒක අතහැරලා දැම්මා. හැබැයි මේකේ සීමාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ සදාචාර සම්පන්න සමාජයක්නේ. ඒතර සදාචාර සම්පන්න සමාජයක් බලාපොරොත්තු වෙන මිනිස්සු විදිහට අපි කවුරුත් මං හිතන්නේ මොලයක් තියෙන, දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන බෞද්ධ දර්ශනය විශ්වාස කරන කිසිදු ආගමක්, ඒ කියන්නේ හරියමං දර්ශනයක් විශ්වාස කරන බෞද්ධ විතරක් නෙමේ මේ ඒ කිසිම කෙනෙක් සදාචාරයක් නැති භාෂා විලාසයක් සහ සදාචාරයක් නැති සමාජයක් අපි පිළිගන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඒක දේශපාලනික මතයක් සම්බන්ධව විවේචන එල්ල කිරීම ප්‍රශ්නයක් නෑ. ඒ විවේචන වලට දැඩි ලෙස පහර දීම එකත් ප්‍රශ්නයක් නෑ. මොකද මතයකට දැන් ඔය සිද්ධියට ඔය කියන සිද්ධියට සම්බන්ධ වෙන්නේ මම දාපු පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ මම කියලා තියෙන්නේ අපේ අදහස අපේ මුහුදු සීමාව ආසන්නයටම ඇවිල්ලා මේ නැවකට විදේශ නැවකට ප්‍රහාරයක් එල්ල කරලා යනකම් අපි දන්නේ නැද්ද කියන අදහසනේ. කියන්නේ මොකද ඊට කලින් අපේ ඇමතිවරු කිව්වේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් වාඩි වෙන්න කියලානේ බංකු අරන් ඇවිල්ලා. එතකොට එහෙම කියපු දේශපාලකයෝ ඉන්න, එහෙම කියපු නායකයෝ ඉන්න පසුබිමක මේ වගේ දෙයක් සිද්ධ වෙද්දී අපි දන්නේ නැද්ද? ඕක තමයි ඒක උපහාසාත්මකව කියපු පෝස්ට් එකක්. එතකොට ඒ පෝස්ට් එකේ ඒකේ වැරදක් තියෙනවා නම්, ඒ කියපු ප්‍රකාශය ඇතුලේ මොකක් හරි දේශපාලනමය ගැටලුවක් තියෙනවා නම් ඒක දේශපාලනයෙන් උත්තර දිය යුතුයි. මතවාදීව උත්තර දිය යුතුයි. ඔයා ඔහොම කිව්වට ඕක නෙමෙයි. මේක අපේ මුහුදු සීමාව මෙහෙමයි. මොකක් හරි ඒකේ වැරදක් තිබ්බා නම් ඒකට උත්තර දෙන්න ඕනේ. මිසක් ඒ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයට හරි එහෙම නැත්නම් අර අපහාසාත්මක ඊටාම නිന്ദා සහගත විදිහට ප්‍රතිචාර දක්වනවා කියන එක ඒක පිළිගන්න බෑ. ඒක අපිට ඉවසන්න පුළුවන්. කියන්නේ අපි ඒවා බලාගෙන ඉන්න සීමාවක් තියෙනවා. ඒක නිසා තමයි මම නීතිය ඉස්සරහට ගියේ. මොකද මම විශ්වාස කරනවා, මම නීතිය විශ්වාස කරනවා. පුද්ගලයෙක් හරි සිද්ධියක් හරි සම්බන්ධ කළ මිනිසුන්ට බොරු 1000ක් කියන්න පුළුවන්. හැබැයි එක ඇත්තයි තියෙන්නේ එරංග. ඇත්ත එකයි. එතකොට ඒ ඇත්ත වෙනුවෙන් කතා කරන්නත් බැරි නම් අපිට
අපි වැඩක් නැහැනේ. එතකොට ඒක නිසා තමයි මම හිතුවේ මේක ගැන මම නීතියේ ඉස්සරහට ගෙනියනවා සහ ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ඒ කටයුතු සිද්ධ වෙනවා. එතනින් එහාට මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරන්නේ සදාචාරයක් තියෙන සමාජයක්. සදාචාරවත් සමාජයක් ඇතුලේ අපි මතවාදීව ගැටෙමු. දේශපාලන මත එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. අපි ලෑස්ති ඒවත් එක්ක ගැටෙන්න, ඒව කතා කරන්න පුළුවන්. විවෘතව කතා කරමු මේ දේවල්. හැබැයි කවුරුත් කාටවත් අපහාස කරන එක මම පිළිගන්නේ නැහැ. ඕක තමයි ඔය සිද්ධියට අදාළව මට කියන්න තියෙන්නේ. ඉතින් මේක ගැන නම් ඇහුවේ නැත්තම් ලොකු අඩුවක් කියලා හිතුණා. මේ හැම කමෙන්ට් එකේම එනවා නායක. මොකද්ද මේ ණය? ඇත්තටම මේක මේ මමත් හරි මේ ප්‍රහේලිකාවකින් ඉන්නේ. මොකද හැම කමෙන්ට් එකකම ණයක් නැති කමෙන්ට් එකක් නැහැ ඔයගේ පෝස්ට් එකක. මේ එරංග මෙහෙමයි. දැන් ඔය ණය ගැන කතාව ගත්තම ඕක අපි අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ කරපු ප්‍රවෘත්තියක් සම්බන්ධව තමයි ඔය කතාව එන්නේ. ඒතකොට ඕකත් වසර ගණනාවකට කලින්. වසර කීපයකට කලින්. එතකොට මම ඕකත් ප්‍රශ්න කරනවා. දැන් ඔය ප්‍රවෘත්තිය මම දැන් මේ කියන්නේ මෙහෙම විවෘතව හිතලා බලන්න. හරිද? දැන් ඔය ප්‍රවෘත්තිය ඕක අපේ කැලණිය පන්සල ආශ්‍රිතව කැලණිය විහාරයේ සිද්ධ වෙච්ච සිද්ධියක්. කැලණිය ආශ්‍රිතව ඉන්න කොරස්පොන්ඩන්ට් අපේ ප්‍රාදේශීය වාර්තාකරු දෙරණ ප්‍රවෘත්ති අංශයට ලබා දීපු ප්‍රවෘත්තියක්. එතකොට අපේ සාමාන්‍ය ප්‍රවෘත්තියක් අපි ප්‍රාදේශීය වාර්තාකරුවෙකුගෙන් ඇවිල්ලා ඒක ප්‍රචාරය කරන තැනට යනකම් ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය ඇතුලේ ආපු එකක්. ඒක මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. දැන් ඕකේ ඔය ප්‍රවෘත්තිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තමයි මමයි චතුරයි ඔය ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. විනාඩි 2ක වගේ නිවුස් එකක් ඔය. මුළු බුලටින් එකෙම විනාඩි 2ක නිවුස් එකක්. එතකොට මමයි චතුරයි මේක ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 10 ඊට පස්සේ අපේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තියෙනවානේ. ඒ ප්‍රවෘත්ති විකාශයේ තව නිවේදකෙක් නිවේදිකාවක් මේක ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පහුවදා මම හිතන්නේ දවල් තිබිච්ච ප්‍රවෘත්ති විකාශයේත් ඕක ප්‍රවෘත්තිය යන්නේ නැති ඒත් වෙන නිවේදිකයෙක් නිවේදිකාවක් එක්ක. හැබැයි ඒ නිවේදිකාව දැන් 4 දෙනෙක් මේ එකම ප්‍රවෘත්තිය කියලා තියෙනවා. මාව විතරයි මේගොල්ලන්ට මතක් වෙලා තියෙන්නේ. දැන් මාව විතරයි මතක් වෙලා තියෙන්නේ. දැන් චතුරව සම්බන්ධ කරලා දාන්නෙත් නෑනේ මේකට. ඉතින් ඒකයි මම කියන්නේ මේක පොඩක් මොකක් හරි මගේ මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේ කියන්නේ මාව මේ විශේෂයෙන් පේන එකේ මොකක් හරි හේතුවක් තියෙනවා කියලා මටත් හිතෙන්නේ. මේ එතකොට මේ ප්‍රවෘත්ති ඇත්තම ප්‍රවෘත්තියක් වෙන්නේ මේක අපිට වාර්තා කරන්නේ මේක සනාථ කරන්නේ මේ නිවුස් එක ගැන නිකන් පන්සලක සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි. කැලණිය රජමහා විහාරයේ නායක ස්වාමින් වහන්සේ මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්කිත නායක හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේගේ ප්‍රකාශයක් උන්වහන්සේගේ වොයිස් කට් එකක් එක්කම දෙන ප්‍රකාශයක් ඒක නිවුස් එකක් තමයි. දැන් ඒ රංග ඔයා ෂෝට් එකක් ඇදලා පාරේ ඇවිද්දා කියලා නිවුස් එකක් නෙමෙයි. හැබැයි ජනාධිපතිවරයා ෂෝට් එකක් ඇඳගෙන ජොගින් කරනකොට නිවුස් එකක්නේ. ඒ වගේ තමයි මේකත් සාමාන්‍ය ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වනම් සමහරට මේක නිවුස් එකක් නොවෙන්න තිබුණා. හැබැයි කොල්ලුපිටිය සංඝරක්කිත නායක හාමුදුරුවෝ මේක ප්‍රකාශ කරනකොට මෙහෙම සිද්ධියක් වුණා කියලා කියනකොට ඒක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරනවා කියන එක අතිශය සාමාන්‍ය දෙයක්. ඒක තමයි සාමාන්‍ය ප්‍රවෘත්ති අංශයක ස්වභාවය. ඉතින් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරා ඒ නිවුස් එක ආවේ කැලණිය විහාරයෙන් ගෙනාවේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් දෙරණ රූපවාහිනියේ ප්‍රවෘත්තිය විකාශය කරා. ඒ ප්‍රවෘත්තිය කොහෙවත් තැනක නැහැ මේ අසවලාට මේ අසවලාට ඡන්දෙ දෙන්න මේක එහෙම කතාවක් කොහෙවත් නෑ. අපි නිවුස් එක වාර්තා කරා විතරයි. ඒකට සමහරු කියනවා මේ කොල්ලුපිටිය සංඝරක්කිත නායක හාමුදුරන්ගේ වොයිස් කට් එකේ තියෙනවා කියලා මේ හොඳ යහපත් පාලකෙක් එන එකේ ලකුණක් තමයි මේක කියලා. ඉතින් උන්වහන්සේවත් කියන්නේ නැහැ කවුද පාලකයා කියලා. යහපත් පාලකයෙක් කෙනෙක්ගේ ලකුණක් තමයි මේ රටට හොඳක් වෙන ලකුණක් තමයි මේ කියලා තමයි උන්වහන්සේ කියන්නේ. එහෙම නැතු උන්වහන්සේ කියන්නේ මේ කොහෙට කවුද එන්නේ මොන පාලකයාද එන්නේ නැත්නම් අර පාලකයා මේ එන නිසා යාට ඡන්දෙ දෙන්න කතාවක් කොහෙවත් තැනක කියන්නේ නැහැ. නමුත් දෙරණ මාධ්‍ය ආයතනය ඒක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරා. ඉතින් සමහර මාධ්‍ය ආයතන විනාඩි 20ක විතර ලයිව් හිමීටන් ගිහිල්ලා තිබුණා. ඉතින් ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දෙරණ ගිහපු විනාඩි 2 මිනිසුන්ට මං හිතන්නේ ජනප්‍රියයි දෙරණ. ඉතින් ඒක නිසා මිනිස්සු ඒක ගැන තමයි කතා කරන්නේ. සහ පස්සේ කාලෙක මේක අරගෙන අර හිතාමතාම මේක මඩක් විදිහට මේක මේ දෙරණට ගහන මඩක් විදිහට සහ මට පුද්ගලිකව දැන් මම අර ඒකයි කිව්වේ මේක නිවේදක නිවේදිකාව කීප දෙනෙක් මේක කිව්වත් මම විතරනේ දැන් මේගොල්ලන්ට මේ මොනවාද AI වලින්
වලින් නිර්මාණ හදන්න ඔක්කොටම යොදාගෙන තියෙන දිල්ක සමන්මලිව විතරයි. ඉතින් මොකක් හරි දිල්ක සමන්මලිගේ විශේෂත්වයක් ඇති. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලන් ඒ විදිහට මේ ඒක යොදාගෙන තියෙන. ඕක ගැන මට කියන්න තියෙන එක. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට මාත් එක්ක එකතු වෙලා මේක සාර්ථක කරගන්න. ඒ වගේම බලාගෙන ඉන්නට අදහස් ගොඩක් ප්‍රශ්න තිබ්බ අයට උත්තර ගොඩක් ලැබෙන්නේ නැති. ඉතින් මගේ අවසාන ප්‍රශ්නෙත් එක්කම අපි යන් වීඩියෝ එකේ අවසානයේට ඔබ මේ හැලහැප්පීම් නැත්තම් මේ විවේචන නැත්තම් අවමාන ඒ වගේ ගොඩක් දේවල් එක්ක ඔබ යනවා ඉදිරියට. ඔබගේ ගමන නොනවත්වා ඔබ ඉදිරියට යනවා. ඉතින් මට අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ සහ අහන්න වටිනම ප්‍රශ්නේ ඔබගේ ගෙදර ඇතුලේ මේ වගේ දේවල් වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ස්තුතියි රංගේ ප්‍රශ්නේ අහුවට. මොකද මේ සමහරු මේ කමෙන්ට් ඔය කරන කට්ටිය සමහරු අහනවා මේ ගෙදර මිනිස්සයා මේවට විරුද්ධ වෙන්නේ නැද්ද? ඔය ආදි වශයෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මගේ හස්බන්ඩ් ගැන. ඉතින් ඇත්තටම මේ අපි දෙන්න මමයි මගේ හස්බන්ඩ්ුයි අපි දෙන්නගේ යාළුකම දීර්ඝ කාලීන යාළුකමක් අපි දෙන්න විවාහයට කලින්. අපි හොඳ යාළුවෝ විදිහට මම සහ එයා දෙන්නම ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමේ සමාජිකයෝ. ඉතින් අපි දෙන්නම පරිසරය සහ සත්තු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි ස්වච්ඡාවෙන් වැඩ කරපු දෙන්නේ කොළ යන කාලේ ඉඳලම. ඒතර අපි යාළුවෝ විදිහට අපි දන්නවා අවුරුදු 4ක් විතර. ඊට පස්සේ අපි ආදරවන්තයෝ විදිහට තවත් අවුරුදු ගාණක් අපි හඳුනනවා. අපි අඳුනගන්නේ සූ එක ඇතුලේදී මේ අපි මේ කරන මේ ස්වච්ඡා වැඩත් එක්ක තමයි අපි දෙන්න අඳුනගන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ අපි විවාහ වුණාට පස්සේ අවුරුදු දැන් මගේ ලොකු දුවට අවුරුදු 11ක් වයස. අවුරුදු 13ක 14ක විවාහ ජීවිතයක් අපි දෙන්න ගත කරනවා. ඉතින් අපි දෙන්න ගැන ඕනකටත් වඩා දන්නවා. ඒක නිසා සමාජයේ කියන දේවල් අපිට ඇත්තටම අදාළම නැහැ ඒ රංග. ඒකින්ද මට එකක් තමයි මගේ හස්බන්ඩ් දවවත් හරිම අඩුවෙන් දැකලා ඇත්තේ. මොකද එයා එහෙම මේ ඉස්සරහට එන ඒ කැමරාවල් වලට මූණ දෙන්නේ නැ එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් එයා යාගේ පාඩුවේ යාගේ වැඩ කරගෙන යන කෙනෙක්. එයා ලංකාවේ පරිසර විශේෂඥයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. සතා සිව්පාව ගහකොළත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. එයා නිහඬ චරිතයක්. ඉතින් එයාගෙන් ලොකු සහයෝගයක් සහ එයා මං වෙනුවෙන් මාත් එක්ක මාව විශ්වාස කරමින් මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක්. මගේ අම්මා තාත්තා ගත්තත් ඒ හැම කෙනෙක්ගෙම සහයෝගය තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒගොල්ලන්ටත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මාත් එක්ක මෙහෙම ඉන්නවට ගොඩක් අරවා කිව්වා වගේ අපවාද අවමාන අනන්තවත් මේක ඒගොල්ලන්ටත් බයිනවා. අද ඊයේ නෙමෙයි එරංග මම 360 වැඩසටහන පටන් අරගෙන මාස 2-3ක් විතර යනකොට ඒ කියන්නේ මේ අවුරුදු ගානකට කලින් එතන ඉඳලම මේක පටන් ගත්තා. අතිශය ඒ කියන්නේ අභූත චෝදනාවල් සහ මම දන්නේවත් නැති දේවල් කියමින් Facebook වල එතකොට තිබුණේ gossip sites. එච්චර Facebook එක දියුණු වෙලා තිබුණේ gossip sites තමයි තිබුණේ. ඉතින් ඒ වයින් එහෙම සෑහෙන මඩ ගහන්න ගත්තා. මම එක දෙයක්වත් ගණන් ගත්තේ නැහැ. මගේ ගෙවල් වල මිනිස්සු දන්නවා. එකක්වත් මම ගණන් ගත්තේ නැහැ. දැනටත් එහෙම තමයි. මම ඔය කියන හැම එකම ගණන් ගන්න යන්නේ නැහැ. හැබැයි අර මේ වෙලාවේ ඒක මට ඇති කියලා හිතුණා මේකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා. අපි ළඟ ඉන්න මිනිස්සු කීප දෙනා අපිව දන්නව නම් ඒ ඇති. මොකද අපි ගනුදෙනු කරන්නේ ඒ ඇත්ත එක්කනේ. ඒතර ඒ අය අපිව ගැන හරි අවබෝධයක් තියාගන්නවා කියන එක ලොකු දෙයක්. ඉතින් මගේ යාළුවෝ මාත් එක්ක ඉන්නවා. මගේ ගෙදර මිනිස්සු මාත් එක්ක ඉන්නවා. මගේ රැකියාව කරන තැන මගේ වටේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. සහ මේ සිදුවීම වෙලාවේදී ගොඩාක් මම හිතපු නැති විදිහේ කාන්තා චරිත, කාන්තා දේශපාලන චරිත, එතකොට මාධ්‍යවල මාව එහෙම පුද්ගලිකව හඳුරන්නේ නැති වේදිනියන් ගොඩ දෙනෙක් මේකත් එක්ක එකතු වුණා. ඉතින් මම හිතන එක හොඳ ලක්ෂණයක් කියලා. මොකද අර සදාචාරයක් අවශ්‍යයි කියන තැනේ හැමෝම ඉන්නවා. ඉතින් ඒක ගැන අපි මම සතුටුස එරංග ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සාකච්ඡාවකට මට ආරාධනා කරාට හොඳ අර්ථවත් වටිනා සාකච්ඡාවක් එක දිල්කා සමන්මලි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය තමයි අද Aussie Vibes YouTube නාලිකාවත් එක්ක එකතුනේ. ඉතින් දිල්කා ඔබට ජයෙන් ජය.